මාස දෙක චූටිම චූටි බබෙක් තියාගෙන අපි කොහොමද ඇවට බලන්න ගියේ. හයි ළමයි. හයි. කොහොමද ඔයාලට? සැපෙන් ඉන්නවද? මාස දෙක චූටි බබෙක් ඉද්දි කොහොමද ෆිල්ම් එකක් බලන්න යන්නේ කියන එක තමයි අද මේ අපි කතා කරන්න යන්නේ. මොකද මට හිතුණා මේ ටිප්ස් ටික ඔයාලටත් වැදගත් වෙයි කියලා ජීවිතේ කොහේ හරි තැනකදී. මුලින්ම කතා කරොත් කොහොමද බලන්න ගියේ? බබාව කොහොමද ඇඩ්ජස්ට් කරගත්තේ වැඩේට? පළවෙනියට මම බලපු දේ තමයි සියා මොන වෙලාවටද වැඩියෙන් නිදාගන්නේ කියන එක. අතරම අපි මූවි එකක් බලන්න ගියොත් අපි යන්නේ ඉස්සර කොහොමද 10කට එහෙම නැත්නම් 7 පැනලා තමයි කොහොමද අපි මූවි එකක් බලන්න යන්නේ ගොඩක් වෙලාවට. මුලින්ම අපි ෆිල්ම් එක බලන්න තීරණය කරාට පස්සේ අපි බලපු දේ තමයි සියා වැඩියෙන්ම මොන වෙලාවටද නිදාගන්නේ කියන එක. ඉතින් සියා ඇත්තටම වැඩියෙන්ම නිදාගන්න ටයිම් එක තමයි මම දැකලා තියෙන්නේ උදේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් 7 ඉඳන් 11 12 වෙනකන් එයා සාමාන්‍යයෙන් හොඳටම අර කාම්ලි නිදාගන්න ටයිම් එක. ඉතින් ඔන්න ඔය වෙලාව තමයි අපි මූවි එක බලන්න දාගත්තේ. ඉතින් උදේ 7 ටයිම් එක. ඉතින් ඒත් එක්කම සාමාන්‍යයෙන් සියා නැගිටින්නේ කොහොමද? වේකින් ටයිම්ස් කොහොමද? ඒ හේතු මොනවද කියන එක මේ මම නෝට් කරා. එතකොට එතනදි මට හොඳටම හොයාගන්න පුළුවන් වෙච්ච දේ තමයි අපි දන්නේ. අනිත් එක සියා ගෙදරට ආව දවස් ඉඳන් අපි වෙලාවක් කලාවක් තියාගෙන යාව වොෂ් කරේ නැහැ කියන. එයාගේ ඇඟේ දාඩිය තියෙනවා නම් එහෙම නැත්නම් එයාට අන්කම්ෆර්ටබල් වෙන ඕනෙම වෙලාවක අපි යාව හොට් බාත් එකකට දානවා. එතකොට එයා මාරු විදිහට කාම් වෙලා සාමාන්‍යයෙන් කුක්කු ටිකක් බේබිව්වට පස්සේ සාමාන්‍යයෙන් පැය 4ක් අනිවාර්යෙන් පැය 3ක් ෂුවර් එකටම නිදා ගන්න. ඒක තමයි අපි දෙන්න හොඳටම අත්විඳලා තියෙන දේ. ඉතින් අපි යන්නේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තා. මේ ෆිල්ම් එක බලන්න යන්න. ඉතින් අපි තීරණය කරා හරි. එහෙනම් මෙයා දැන් නිදා ගන්නවා උදේ වරුව හොඳට. ඒකට තව හෙල්ප් එකක් වෙන්න යට හොට් බාත් එකක් දෙමු. නිදි කරවන්න කලින් කියන්නේ අපි යන්න කලින් කියන එක. එතකොට අපේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ පවුලේ කට්ටියම කියන්නේ අම්මයි නංගි මල්ලි තාත්තයි කලින් දවසේ ගියා ෆිල්ම් එක බලන්න. ඒක නිසා යාලා කොළඹ ආවා. ඉතින් අපි යාලව ගන්න රෑ මං හිතන්නේ 12ට නෙයි. 12ට විතර තමයි මල්ලිලා ගෙදරට ගියේ. එතකොට ගොඩ දවසකින් ආච්චි සීයවයි නැන්දවයි බාප්පයි හම්බෙච්ච හින්දා අපේ කෙල්ලත් ඉතින් ගිනාවි හිටියා 12 සිට පාන්දර 3 දක්වා. අපි 3ට තමයි එහෙන් හපව ගෙදරට එන්න පිටත් උනේ. ඔව් නෑ මෙහෙට එනකොට 3යි. සෝරි. මෙහෙට එනකොට 3යි. ඉතින් 12 ඉඳන් 1 2 වගේ වෙනකන් හිටියා. 3ට තමයි අපි ගෙදර ආවේ. එතකොට ඒ වෙනකොටත් සියා ඇහැරලා එන ටිකේ චුට්ටක් දොයිය ගත්තා. එතකොට සාමාන්‍යයෙන් පැය දෙකක් විතර එතන ඇහැරලා. එතකොට අපි තීරණය කරා යව චුට්ටක් ටයර්ඩ් කරනවා කියලා. ටයර්ඩ් කරනවා කියන්නේ ළමයාට වද දෙන එක නෙමෙයි. පොඩ්ඩක් යාව ඇහැරවලා තියා ගන්නවා කියලා වෙනද නිදා ගන්න ටයිම් එකට වඩා. මොකද එතකොට උදේ වරුවේ අනිවාර්යෙන් නිදා ගන්න නිසා. එයා කොහොම හරි ගෙදර ආවට පස්සේ සාමාන්‍යයෙන් 3 4 විතර වෙනකන් චුට්ටක් කුරු කුරු ගගා හිටියා. දොයිය ගත්තෙම නැහැ. අම්මලාත් හිටපු නිසා අපිත් එක්ක කතාවක් දාගෙන එයාත් ඉතින් hina වෙවි. ඉතින් කට්ටියත් එක්ක අයියක් දාගෙන හිටියා. ආජීසි අයියෙක්. ඒක නිසා මටත් අවුලක් වුනේ නැහැ. කට්ටියම අතුරු සාමිච්චි ඒතුළු නිසා කිසි අවුලක් වුනේ නැහැ. බබා ටික වෙලාවක් ඇහැරලා හිටියා. ටික වෙලාවක් කියන්නේ පාන්දරකම් ඇහැරලා හිටියා. ඊට පස්සේ එයා නිදාගත්තා 4ට විතර. ආයේ 5ට ඇහැරුණා. 5ට ඇහැරුණ නිසා අපි 5ට යට හොට් බාත් එකක් දීලා ආයේ චුට්ටක් නිදි කෙරෙව්වා. හොට් බා. එයා සාමාන්‍යයෙන් බාත් එක දැම්මට පස්සේ ඉක්මනට නිදා ගන්නවා. ඒත් එක්කම නිදි කරවලා ඊට පස්සේ අහපව් 7 වෙද්දි හරියටම හැරලා ඒ අතරතුරේ මේ අපි ගෙදර වැඩ ටිකක් තියෙන ටික උදේ ඇඳගන්න ටික ඒ ටික ලෑස්ති කරගෙන මොකද 7ටනේ මූවි ටයිම් එක 7:00ද 7:15 7:00නේ ඔව් 7:00ට තමයි මූවි ටයිම් එක තිබ්බේ. ඉතින් අපි හරියටම 7 වෙද්දි සියාට ෆීඩ් කරා. ඒ කියන්නේ එතකොට සියා 5ට තමයි වොෂ් එක දාලා හිටියේ. 7 වෙද්දි අපව ෆීඩ් කරලා එයාව තිබ්බට පස්සේ අනිවාර්යෙන්ම මම දන්නවා එයාට ගුඩුස් එකක් ආවේ නැත්තම් එහෙම නැත්තම් පැම්පියේ කේස් එකක් නැත්තම් එයා කීයටවත් පැය 3ක් යනකම් නැගිටින්නේ නැහැ කියන එක. ඉතින් ගල්ලා පැම්පි මාරු කරලා ඊට පස්සේ ගුඩුස් හොඳට යවලා එයාව හොඳට දොයි කෙරෙව්වා. ඊට කලින් දවසේ රෑ එතකොට අපේ ගෙදර බබා බලන්න ඇවිත් හිටියන හස්බන්ඩ්ගේ අම්මයි අක්කයි. ඒ දෙන්නට දෙන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ඔක්කොම ටික මම දුන්නා. මොකද හොඳටම ඔයාලත් දන්නවා සියායේ තනියෙන් හිටියේ ජීවිතේ පළවෙනි පාරට යාගේ. ඒ කියන්නේ මම හරි හස්බන්ඩ් හරි නැතුව ජීවිතේ පළවෙනි වතාවට තමයි වෙන කාත් එක්ක හරි සියාව තියලා ගියේ අපි. ඉතින් අම්මා කෙනෙක් විදිහට මං හිතන්නේ ඔළුවට එන්න පුළුවන් ඔක්කොම මේ වර්ස්ම සිනාරියෝ ටික ඔළුවට ආව මොනවා වෙයිද කියලා. හැබැයි මේ එතනදී අපි අතරම තීරණය කරේ වර්ස්ම සිනාරියෝ එකක් වෙන්න පුළුවන් එක්කෝ කවුරු හරි කියන්නේ එයාව හිහුරු නැති කෙනෙක් කියන්නේ බබාලා හදලා නැති නෙමෙයි අම්මා බබාලා 3 දෙනෙක් හදලා තියෙනවා. මේ හැබැයි සියාට ෆීඩ් කළා නැහැ අම්මා ඊට කලින්. එතකොට එයාට බොටල් එකකින් කුක්කු දෙද්දි හිර වෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් ඒ වගේ දෙයකදී තමයි ඇතරම ලොකු කරදරයක් වෙන්න වැඩි ඊට ප්‍රමාණයක් තියෙන. ඉතින් අපි ඒව ඔක්කොම අවොයිඩ් කරා. එයාලට කිරි දෙන්න අවශ්‍ය නැති වෙන්න අපි උදෙන්ම කිරි ටික දීලා අතේ ඉන්න ටයිම් එක අඩු කරන්න එයාව දොයි කරවලා තමයි ගියේ. මොකද එයා අඬන්න ගත්තොත් මරලාවට අම්මලාට නලව ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා. ඉතින් මේ දේවල් ගැන හරියට හිතලා රිස්ක් එක අඩුම කරලාමයි අපි يعني හිතේ බයක් තිබ්බ නෑ. මේ කියන්න බෑ ෆිල්ම් එකේ බලලා බලන වතාව පාසාම ළමයාව මතක් වුණා. හැබැයි එක්ස්පීරියන්ස් එක
විදියට එකපාරයි තියෙන නිසා ඒක ගන්න ඕනේ කියලා හිතමු නිසා තමයි අපි මේ ඩිසිෂන් එකට ගියේ. ඉතින් ඒක ගැන අදටත් පසුතැවිල්ලක් නැහැ. මාර මාතල් එකක් තියෙන මේ ෆිල්ම් එකේ. බලන්න ඕනි. ඉතින් ආව back to story. ටිප්ස් ටික නේ ගියාගෙන දැන් ටිප්ස් ටික කියලා ඉන්න ඊට පස්සේ කතාව ගැන කියන්නම් ෆිල්ම් එක ගැන කියන්න. ඉතින් ඊට පස්සේ අපි මූවී එකට යනකොට හල විනාඩි 6ක් විතර පරක්කු වෙන්නේ. විනාඩි 8ක් හරියටම පරක් වුණා මූවී එකට යද්දි. ඊට ෆීඩ් කරලා යනකොට ටයිම් එක මදි වුණා. ඒක තමයි පොඩි ඉෂුව එකකට තිබ්බේ වෙන අවුලක් නැහැ. වෙන ඉෂුව එකක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි ළමයාව තේරුම් අරගෙන යාගේ ඩේ ටු ඩේ ලයිෆ් එක ගැන හරියටම අපි මේ කැප්චර් කරලා එක කම්ෆර්ටබලි ආරක්ෂාකාරීවයාව ගෙදර තියලා අපි ගිහිල්ලා අපේ අත්දැකීම එක්ස්පීරියන්ස් එක අරගෙන ආවේතින් ඊට පස්සේ ඒ විතරක් නෙමේ සියාට තනිකරම බ්‍රෙස් ෆීඩින් යන්නේ. ඒක නිසා කිරිදෙන අම්ම කෙනෙක් නම් දන්නවා බබාට කිරි ඕන වෙලාවට ඔයාට සිග්නල් එක එනවා කුක්කුවෙන්. ඒක නිසා ඒ හැම අවස්ථාවකම මම කතා කරද්දි කියන්නේ මට දැනුණ පළවෙනි වතාවේ මම කෝල් එකක් ගත්තා මේ තියටර් එකේ ඉද්දි අක්කට මේ බබා නැගිටලාද කියලා. එතකොටත් නැගිටලා තිබ්බේ නෑ. මම දුමේ කියන්නේ අපි එනකම් පැය හරියටම 3:00 එතන 4 හමාරකට විතර ලං වුණා. අපි එන්න මොකද බ්ලොක් එකත් එක්ක අපිට එන්න ටයිම් එක ගියා. හරියටම පැය 4:00 බබාගේ කිසිම කරදරයක් නැතුව හොඳට එයා නිදාගෙන කම්ෆර්ටබලි ඉඳලා අපි එනකොට චුට්ටක් නැගිටලා අම්මලත් එක්ක ටකයියක් දාගෙන හිටියා. ආඬලා නෑ. ඉතින් ඒක තමයි තියෙන එකම සතුට. එයා ගොඩක් වෙලාවක් නිදාගත්ත එකෙන් අම්මලටත් පහසු වුණා බබාව බලාගන්න. ගෙදර ආවම කියනවා අනේ සූක් බබෙක්ලු. කිසි කරදරයක් නැල්ලු. අපි නිදන්නේ කරදරය ගැන. කවල්ලේ ඉතින්. ඒක තමයි ඔක්කොම වැඩ කරගන්න පුළුවන් නීති කරවලා. මම තමයි දන්නේ ඒක. ඉතින් ඔන්න හොමයි ඒ කතාව. ඊළඟට කියනවා නම් අපි ෆිල්ම් එක බැලුවේ IMAX තියටර් එකේ. එතකොට කියනවා නම් මූවී එක ගැන IMAX එක ඕපන් කරාට පස්සේ පළවෙනි Avatar මූවී එක. ඒ කියන්නේ වෙන මූවීස් බැලුවේ නැතත් IMAX එකක Avatar මූවී එකක් IMAX එකේ බලන්න නැතුව ඇත්තටම වැඩක් නැහැ. ඇත්තම කියනවනම් වැඩක් නැහැ. මොකද මම හිතන්නේ මම දන්න තරමේ ලෝකෙටම තියෙන්නේ IMAX 1800ක් විතර. එකකින් එකක් ලංකාවේ තියෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක Avatar මූවී එකක් එක්ක ගන්නවා කියන එක වෙනම ලෙවල් එකක්. මයිතන එදා දවසම මූුණ ඉස්රයින් ඇවටගේ සත්තු යනවා බලල ගෙදරාවට පස්සේ ගැන එක තප්පරයක් මංහිතන්න අඩුගානේ ආස්මන්ට අරකනේ කියලවත් කියාගන්න බෑ ඒ තරංවත් ගැන දශමයක් මිස්වයි කියලා බයිහිතුනා මේ මූවියගේ ඒ තරන් ඒ අස්සේ හිටියේ කාවදිලා හිටිය ඒ අතර තුරෙත් දෙතුපතාවක් බං අකයෙන් හෝ බවාට ප්‍රශ්නයක් නෑනේද බවුලක් නෑනෙ තාම දොයිනේද කියලා ඒකත් හිතේ තියාගෙන ඒක්ස්පීරියන්ස එක ගත්ත ඉතිං ඒක ඇත්තරම වටිනවා ඒක ලයිෆ් එකට මාර විදිහට මේක වටිනවා ඉතින් අර මේ මට කියන්න ඕනේ කොහොමද මම චූටි බබෙක් තියාගෙන ස්පෙෂලි බ්‍රෙස් ෆීඩ් කරන බබෙක්ව තියාගෙන අපි ලෙෂර් ටයිම් එක කොහොමද අපි ඇඩ්ජස්ට් කරගත්තේ සහ ඒක ෆ්ලෙක්සිබල් කරගත්තේ කොහොමද මොන වගේ දේවල් වලින්ද අපි ඒක මේ පහසු කරගත්තේ කියන එක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ වුණා අනිත් එක මේ තව දෙයක් කියන මූවි එක ගැන කිව්වොත් නෙක්ස්ට් ලෙවල් කතා කරන්න දෙයක් නැහැ හැබැයි ප්ලොට් එකේ ලොකු දෙයක් නැහැ ඇත්තටම අපි දන්නේ නැවට මූවි එකේ පොඩි කැලක් තමයි තියෙන්නේ නමුත් ඒ ෆ්‍රේම්ස් ඒ ටෙක්නොලොජි එක කියන්නේ අපට කියන්නේ ලෝකෙ බිහිවෙච්ච පළවෙනි 3D මූවී එක. අපි ඉන්න ෆීල්ඩ් එකත් එක්ක අපිට අපට මූවී එකේ මාර වැලියු එකක් තියෙනවා. එතකොට ඒ වගේම ඒකට යූස් කළ දේ ඒ කියන්නේ ඒ ඩිවලප්මන්ට් එකේ ටෙක්නොලොජි එකේ තිබ්බ ඩිවලප්මන්ට් එක. ඒ ෆ්‍රේම්ස් වල තිබ්බ ලස්සන. එතකොට ඩීටේල් ඒ කියන්නේ හස්බන්ඩ් කිව්වා ඒ කියන්නේ අර මාලේ අපි දැක්ක මේ දාගෙන ඉන්න මාලක දේවර මෙටල් වලින් හදලා තියෙන්නේ ගැන මාල ඒ වගේ අර මේ මෙටල් ගැන මෙටල් වලින් හදලා ගැන ඇත්තටම හදලා නෙමෙයි අපේන්නේ මෙටල් වලින් කියලා ඒ වගේ තියෙන අර මේ මලකඩ කාපු ඩොට් එක පවා ඩීටේල් වෙලා පේනවා ඒකකොට හිතා ගන්නකො ඒක ඩීටේල් එක කොහොමද කියලා ඩීටේල්ස් කොහොමද කියලා يعني මලකඩ කාපු චූටි කැල්ලක් පේනවා කියන්නේ ඉතින් අර වෙන තියටර් එකක වෙන මූවි එකකින් ගන්න බැරි පට්ට මාතල් එකක් ඒ අවටා මූවි එකේ තියෙනවා ඉතින් ඒක තමයි අපි ලබපු පාතල් එක අනිත් එක පොඩි දෙයක් කියනවනේ ස්පොයිලර් ඇලර්ට් එකක් ලාවට අපි හිතාගෙන හිටිය අවට මූවිය එකේ ඇවට ගැන පැන්ඩෝරාව කියන්නේ පට්ට සිරාතනක් දැන්ලා පෘතිවියවුම් පෘතිවිය කාලා පෘතිවිය විනාස කරලා මේ පැන්ඩෝරාවත් විනාස කරන්න යනවා කියන එක තමයි අපේ ඔළුවේ තිබ්බේ ඉගැන පැන්ඩෝරාව මිනිස්සු හරි එක මුතුයි එකාට එකා ඉන්නවා හරි එකක්න අපි හිතාගෙන හිටිය හැබැයි මේ මූවියගෙන් තේරෙනවා පැන්ඩෝරාව ඇතුළේ පොලිටික්ස් කියන කතන්දරේ තියෙනවා කියන එක මං එතනින් නවතිනවා මොකද එතනින් හරිගන්නක ස්පොයිලර්ට ටැක්නවා තහ ස්පොයිල්ලනවා මූවිය එක කිසිසවල මූවිය එක පුළුවන් නම් බලන්න අනිවාර්යයෙන් දෙන ගානට වර්ත් ඇත්තටම සාමාන්‍යයෙන් අපි මූවි එකක් බලන්න යනට වඩා වියදමක් යනවා IMAX එකේ බලන්න එකත් මං කියන්න සාමාන්‍යයෙන් 5000කට ආසන්න ගානක් එක්කෙනෙක්ට යනවා හැබැයි
ඒක වටිනෝ ජීවිතයට වටිනවා මේ වගේ මූවී එකක් බලන එක ඒකට ස්පෙන්ඩ් කරාට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ පුළුවන් නම් ඔයාලට හැකියාවක් තියෙනවා නම් මං කියන්නේ මම ඉන්ෆ්ලුවෙන්ස් කරන්නේ නැහැ ඔයාලට යන්න කියලා චූටි බබෙක් ඉන්නවා නම් දාලා මොකද එතන රිස්ක් එකක් තියෙනවා අපි ගන්න රිස්ක් එකක් හැබැයි ඒක රිස්ක් එක පුළුවන් තරම් අවම කරගෙන අපිට යන්න පුළුවන් නම් එතන වටිනාකමක් තියෙනවා සහ මේ ගෙදර වුණත් ඔයාලට IMAX එකට යන්න ඕනේ නැහැ මං කියන්නේ ගෙදර වුණත් ෆිල්ම් එකක් බලනවා නම් ඔන්න ඔය කියන ටිප්ස් ටික වාට යූස් කරන්න පුළුවන් චූටි බබෙක් එක්ක ඔයාගේ ලෙෂර් ටයිම් එක ස්පෙන්ඩ් කරන්න. ඉතින් ඕක ගැන කතා කරන්න තමයි අද දවසේ ඕන වෙලා තිබ්බේ. මං හිතනවා කාට හරි පුංචි හරි වැදගත්කමක් ඇති කියලා කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා ඉගෙන හිතන දේවල් හරි එහෙම නැත්නම් ඔයාලා තව ටිප්ස් ඔයාලට හිතෙනවා නම් මේ දේවල් කරා නම් හොඳයි කියලා. දෙයියනේ කියලා කෙල්ල නැගිටලා තිබ්බේ නැහැ. අම්මලාට කරදරයක් වෙලා තිබ්බෙත් නැහැ. කෙල්ලටත් ප්‍රශ්නයක් නැති නිසා අපිත් මේ විනෝදේ අරගෙන ආවා. ඒ එක්ස්පීරියන්ස් කරන් ආවා. ඉතින් ඕක තමයි ඉතින් කතන්දරය අද. එහෙනම් තවත් දවසක හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. ටටා බයි.